ජෝතිෂය කියන්නේ කුමක්ද? තරුණ පරම්පරාවට අලුත් දෙයක් වෙන්න. පන්සල පේන්නේ අපිට අවුරුදු 40න් පස්සේ. බලා අපි කිව්වට පස්සේ මේක තනිකර බොරුවක් වෙනවා වගේ. YouTube නාලිකා දෙකක බැලුවොත් මේ එකම සතියක නාලිකා දෙකක ලග්න පලාපල වෙනස් වෙනවා. දැන් ඉන්න තරුණ පරම්පරාවට වෙලා තින්නේ මේ කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. කියන්නේ මිනිස්සු බොරු කරනවා කියලා හැමදැනම කියනවා. ඒ බොරුව ඉස්මතු වෙලා 70 පස්සට ගිහින් තියෙන ඉඳ තමයි මේක වෙලා. මේක බොරුවක් කියන තරම් සංකීර්ණ වෙලා තින්නේ අපි හරියට මේක නොකර ගිහින්. විශ්වයත් එක්ක සම්බන්ධ කරදෙනවා. මිනිස්සු ඒ රාष्ट्रीय ලැබුම හැමෝගෙම කකුල් කැඩෙන්නේ නැහැ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලලා මිනිස්සු නිකන් මේ බොරු පලාපල කියනවා. හැමෝටම බලා ගන්න පුළුවන් ඇත්ත කතාව. ඉදිරි අනාගතයේ උපදින හැම දරුවෙක්ටම හරියාකාර කේන්දරයක් හදලා දෙන්න. දැන් මම මේ බලාපල වලට බැන්නනේ. ඒක සමහර ජෝතිෂය එක ප්‍රශ්න මේකට ඇති කරන්න පුළුවන්. තර්කානුකූලව කියලා ඕනම ප්‍රශ්නයක් අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන් මේ නාලිකාව හරහා. ජෝතිෂය ඔබ වඩාත් දැලුම් කරන සහ ඔබට ඔබේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය වන ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. මේ විශ්වයේ වටා තිබෙන ග්‍රහතාරකා කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කරන්නේ? ඒ හරහා කොහොමද අපි ජීවිතේ සාර්ථක කරගන්නේ කියන කාරණාව ජෝතිෂය හරහා වැඩි වශයෙන් සොයා බැලෙන කාරණාවක්. ඉතින් සමාජ මාධ්‍ය ආශ්‍රය කරන ඔබට මේ ජෝතිෂය පිළිබඳව ජෝතිෂය හරහා විවිධ අනාවැකි සැපීම ඔබේ අනාගතය පිළිබඳ සිදු කරන වත්පිළිවෙත් පිළිබඳව බොහෝ කරුණු කාරණා දැන කියා ගන්න පුළුවන්. දැන් අපි අද දවසේ ආරම්භ කරන මේ YouTube නාලිකාව සෙත්මින ඇස්ට්‍රොලොජි සෙන්ටර් YouTube නාලිකාව හරහා ඔබට පුළුවන්කම ලැබෙනවා අද දවසේ ඉඳලා ජ්‍යොතිෂ්‍ය පිළිබඳ නිවැරදි දැනුම ඔබේ ජීවිතයට සමීප කරගන්න. ඉතින් මේ කතාබහ අපිත් එක්ක අද දවසේ අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ දශක දෙකක පමණ කාලයක් තිස්සේ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රය තුලින් විවිධ මාධ්‍යයන් ඔස්සේ ඔබට මුණ ගැහිලා තියෙන චරිතයක්. එතුමා තමයි ගුප්ත කර්ම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාඥ සුරේෂ් හැන්නදිගේ මහත්මයා. සුරේෂ් මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. දැන් ඔබතුමා මෙතුවක් කාලයක් විවිධ YouTube නාලිකා විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඒ වගේම ගුප්ත කර්ම ක්ෂේත්‍රය පිළිබඳ විවිධ තොරතුරු අත්හදා බැලීම් බෙදා හදා ගන්නවා. ඉතින් අද දවසේ ඉඳලා පුළුවන්කම ලැබෙනවා ඔබතුමාටම මේ අවස්ථාව උදා කරගන්න ජ්‍යොතිෂ්‍ය සහ අනිකුත් ඒහා සැපැඳෙන ක්ෂේත්‍ර ඔස්සේ. සුරේෂ් මහත්මයා අපි දැන් අපේ වැඩසටහනේ ආරම්භයක් විදිහට නැත්නම් මේ YouTube නාලිකාවේ ආරම්භයක් විදිහට ජ්‍යොතිෂ්‍ය කියන විෂය මිනිස්සුන්ට ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියන තැනින්ම අපේ කතාව පටන් ගමු. අමිල මහත්මයා අපි මුලින්ම ජ්‍යොතිෂය කියන්නේ කුමක්ද? මේ ග්‍රහ තාරකාවන් ඒතර ග්‍රහයෝ 9 දෙනෙක් හදාගෙන අපි මේ මිනිසුන් විසින් හැමදාම මේක හොයනවා තරුණ පරම්පරාව අතරට මේක ගෙනියන්න ඕන හින්දාම තමයි මම රැඩිකල් විදිහට ඒ කියන්නේ සාමාන්‍ය තරුණ පරම්පරාව මේකෙන් ඈත් වෙන සීමාව වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තරුණ පරම්පරාවට අලුත් දෙයක් පෙන්වන්න. ඒ කියන්නේ ජ්‍යොතිෂය කියන්නේ කුමක්ද? අපේ ජීවිත හදාගන්න ඉදිරි අනාගතේ කොහොමද හදාගන්නේ? වර්ෂයක් තුල අපි කොහොමද අපේ වෙනස්කම් සිදු වෙන්නේ? ඒතර ඇයි අපිට මේ තරුණ කාලේදී අපිට මේ දේවල් වල වැඩි වගකීමක් නැත්තේ? ඒක ගැන කතා කරන්න තමයි මම මේ සෙත්මින කියන මාගේම ඇස්ට්‍රොලොජි සෙන්ටර් එකක් ආරම්භ කරලා අපි පටන් ගන්න හදන්නේ. මෙතනින් එහාට අපි මේකට ගේන තරුණයෝ මේ ස්ථානෙට දැන් අපි හැමෝම දැන් අපි කතා කරනකොට අමිල මහත්මයා අපි හැමතිස්සෙම බලන් ඉන්නේ වයසක කට්ටියක් එක්ක. ඒ කියන්නේ ඇස්ට්‍රොලොජි කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40න් එහාට යන්න ඕනේ කියන එක. නැත්තම් පන්සල පේන්නේ අපිට අවුරුදු 40න් පස්සේ. ඒතර ඒක නිසා මං හදන්නේ අවුරුදු 20ක් 30ත් අතර තරුණයන්ව මේ යන පාරෙන් වෙනස් කරන්න මේ ගමන හදලා දෙන්න. ඒතර ඔවුන්ට කියන්න ඔවුන්ගේ අනාගතයේ තව කාලයකදී කොහොමද සිද්ධ වෙන්නේ? මේ ග්‍රහ තාරකාවන් ඔවුන්ට කොහොමද මේක බලපාන්නේ? ඒ කියන කාරණේ ඉෂ්ට සිද්ධ කරන්න තමයි අද ඉඳන් දැන් මේ මොහොතේ ඉඳන් මම කල්පනා කරා අපේ ස්ථානයකදී තරුණ පරම්පරාව වෙනුවෙන් විශේෂයෙන් තරුණයන් නොව ගැන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මානසික රෝගීන් වැඩි වෙලා තියෙනවා. දැන් මානසික රෝගී තත්ත්වයන් අධ්‍යාපනය තුලින්ම ඒ තත්ත්වය ඇති කරලා තියෙනවා. අපේ සංස්කෘතිය, අපේ ආගම, ඒ හැමදේම නැති වෙලා තියෙනවා. ඒක නිසා ඇස්ට්‍රොලොජි, ඒ කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාව කොහොමද අපිට බලපාන්නේ? අපේ තරුණ ළමයිට, තරුණ දුවා දරුවන්ට තමන්ගේ විවාහ ජීවිතය
තමන්ගේ ආර්ථික තත්ත්වයන් ගොඩනගන්න කොහොමද හදාගන්න ඕනේ. අන්න ඒ දේ පෙන්වන්න තමයි අද ඉඳන් අපි මේ අලුත් වැඩසටහන ආරම්භ කරන්නේ. සෙත්මින ඇස්ට්‍රොලොජි සෙන්ටර් නමින් මේ YouTube නාලිකාව අද දින ඉඳලා විවෘත වෙනවා. මං හිතන්නේ සුරේෂ් මහත්මයා හිතා හොඳ ආරම්භයක් ලබා දුන්නා. මේ ජ්‍යොතිෂ්‍ය කියන විශේෂ ශාස්ත්‍රය කොයිතරම් පරණ වුණත් වර්තමානයේ වෙද්දී ටිකක් තරුණයින්ගෙන් ඈත් වෙලා තියෙනවා. උන්ගේ ජීවිත වලින් ඈත් වෙලා තියෙනවා. තරුණයන්ට මේ ජ්‍යොතිෂ්‍ය කියන ශාස්ත්‍රයේ තිබෙන වැදගත්කම, ඒකේ තිබෙන තර්කානුකූල බව පහදලා දීලා කොහොමද ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න මේක උපයෝගී කරගන්න කියන කාරණාව එතුමා පැහැදිලි කරන්න සූදානම්. අද ඉඳලා අපි පිළිවෙලින් පිළිවෙලට මේක කතා කරගෙන එන්න සූදානම්. සුරේෂ් මහත්මයා අපි මෙතනින්ම කතාව පටන් ගමු. දැන් අපි පුවත්පතක් බැලුවොත්, සමාජ මාධ්‍ය පරිශීලනය කළොත් මේ ලග්න පලාපල ලග්න 12ක් තියෙනවා. අපි බලනවා මේ ලග්න පලාපල වලින් කොහොමද අපිට අපේ සාර්ථකත්වය කියන කාරණාව. ඔබතුමා කොහොමද මේ ලග්න පලාපල පිළිබඳව දකින්නේ? ඇත්තටම ලග්න බලාපල මහත්මයා දැන් මේ තරුණයන් දැන් මේක මේ බලන වැඩසටහන බලන අයට අපි අලුත් මාතෘකාවෙන් එන්නේ. ඒ නිසා හැම සතියෙම පත්‍රවල බලනකොට එක එක්කෙනාට දැන් අපි ගමු අපි ලග්නයක් ගමුකෝ මිථුන ලග්නේ. මිථුන ලග්නෙන් ඉපදිච්ච අයට මෙන්න මේ සතිය මෙහෙමයි කියනවා. ඒතකොට මිථුන ලග්නෙන් හැම දවසකම පැය එකමාරක් ඇතුළත මිනිස් ජීවීන් ගොඩාක් උපදී ලබනවා. ඒතකොට ඒ උපදින හැම දරුවටම මෙහෙම වෙනවද? ඒක නිසා මේ ග්‍රහ තාරකාවන් ග්‍රහය 12 දෙනාගේ මාර්ගයේ සතියෙන් සතියට දවසින් දවසට වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන එකම ග්‍රහය වෙන්නේ සඳු. එතකොට ජ්‍යොතිෂ වේදයෙන් බලන්නේ මේ දැන් මේ වෙලාවේ මේ සතිය කොහොමද කියලා බලන්නේ අනිවාර්යයෙන්ම මේ සඳුගේ බලපෑම අනුව. සඳු දවස් දෙකමාරින් දෙකමාරට වෙනස් වෙන නිසා. ඒ වුණාට එහෙම බලාපල බලලා අපි කිව්වට පස්සේ මේක තනිකර බොරුවක් වෙනවා අපේ මහත්තයා. බොරුවක් වෙන්න හේතුව තමයි ඔයාගෙත් මගෙත් මෙතනින් හැම කෙනාගේමත් ඒ වගේම සමස්ත ලංකාවෙම දරුවන්ට එකම ලක්කින් ගොඩක් අය ඉන්නවා. ඒක නිසා Tamanට පොදු වෙච්ච කෙනෙක් තමන් ඉපදිච්ච වෙලාවේ තමන් ඉපදිච්ච දේ අරගෙන එන දේ තමයි අපි අරන් යන්නේ. ඒක මේ කර්මයත් හා සිද්ධ දෙයක්. ඒතර මේ නැගිටිනට සිද්ධ දේ පායන තාරකාවත් එක තාරකාව 27ක් පායනවා. ඒ 27ම තමන්ට බලපාන්නේ කොහොමද? ඒක තමයි මම කියන්නේ පෞද්ගලිකව තමන්ගේ කේන්දරේ බලන්න ඕනේ කියන එක. දැන් මේෂ ලග්නයෙන් පටන් ගත්තම මීන ලග්නය දක්වා ලග්න 12ක් තියෙනවා කියන කාරණාව අපි දන්නවා. හැබැයි අපි පුවත්පතක් බලලා සමාජ මාධ්‍ය පරිශීලනය කළා මේ ලග්න 12ට පොදුවේ කියන පලාපල නැත්නම් පොදුවේ ලග්න 12 සම්බන්ධයෙන් ලබා දෙන අනාවැකි අපිට පෞද්ගලිකව ගන්න එක ඒ තරම් සුදුසු නෑ. ඒක ඒ තරම්ම සාර්ථක නැහැ කියන කාරණාවනේ සුරේෂ් මහත්මයා කියන්නේ. ඇත්තටම කෙනෙක් ලග්න පලාපල ගැන විමසිලිමත් වෙනවා නම් ඔහු ඉපදුණු වෙලාව සහ ඉපදුණු දිනය වෙලාව අනුව එක කරන එක වඩාත් සුදුසුයි කියලා ඔබතුමා කියන්නේ නේද? අනිවාර්යයෙන්ම. මොකද අපි ඉපදින වෙලාවේදී නැගිටින සිද්ධියේ පායනවා තාරකාව. අපි ඒක අරගෙන තමයි මේ කේන්දරයේ කියන ග්‍රහ කොටු 12ට අදගෙන හදන්නේ. දැන් තාක්ෂණයේ දියුණුව අපේ මහත්මයා. තාක්ෂණයේ දියුණු වෙනත් සමගම අපි අංශක 30ට තිබ්බේ ග්‍රහ තාරකාවන් ටික දැන් අපි අංශක 1ට දක්වා අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඇස්ට්‍රොලොජි සෙන්ටර් ඇස්ට්‍රොලොජි කියන එක අද ලෝකෙ ඉතාමත් දියුණු තත්ත්වයට පත්වලා තියෙනවා. රාමන් ඒ වගේම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය, භාව කේන්ද්‍ර ක්‍රමය, ඒ වගේ තැන්වලදී අපි අංශක 30ට ගත්ත තීරණය අද අපි අංශක 1කටත් අරගෙන ඉකිනුත් භාගයටත් අරන් තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒ පොඩි චූටි කාලය තුළ මිනිස්සුන්ට වෙන්න පුළුවන් වෙනස්කම. පොඩි කාලයක්. ඒතර ඒ කාලය තුළ වෙන්න පුළුවන් විලාසකමක් අර අංශක 30දී අපිට ගල්පන්න බෑනේ. තේරුණාද? ඒක නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ තමන්ගේ පුජ්‍යලික කේන්දරය. තේරුණාද? මට කියන්න පුළුවන් ඔබතුමාගේ දැන් කාගේ හෝ කේන්දරයක් අරගෙන මේෂ ලග්නේ නම් මේෂ ලග්නේ ගතුගුණ ප්‍රමාණයක් තියෙනවා. ඒ ගතුගුණ මේ එකක් ඔබතුමාට බලපනවා. හැබැයි 100න් බලපන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ කේන්දරය තමන්ගේ ග්‍රහචාරය අනුව බලාගත යුතුමයි මිනිස්සෙක් වුණා. ඒක වසරකට වාරයක් තමන්ගේ පෞද්ගලික දෝෂිතයලවා. තමන්ගේ ජීවිතය ගැන කතාව හදාගත්තේ නැති වුණොත් මිනිස්සු මේ ජ්‍යොතිෂ පිළිවෙත අතරමං වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ බොරුනේ මේක වැරදීනේ. මොකද වසර 5000ක් තියෙන මේ තාරකා විද්‍යාවත් එක්ක සැසිරෙන මේ විද්‍යාව මිනිස්සු බොරුවක් කරනවා අපේ අයම මේ ග්‍රහ බල කියන්න ගිහිල්ලා. දැන් ඔබතුමා මතු කරන කාරණාව වැදගත්. දැන් අපි හිතමු YouTube නාලිකා දෙකක බැලුවොත් මේ එකම සතියක නාලිකා දෙකක ලග්න පලාපල වෙනස් වෙනවා. ඒක එකිනෙකාට වෙනස් විදිහට තමයි කියන්නේ. හැබැයි පොදුවේ අරගෙන තමන්ගේ ලග්නයට තමන්ගේ උපන් වෙලාවට අනුව ලග්න පලාපල කියන එක වඩා සාර්ථකයි කියන එක ඔබතුමා අදහස් කරන්නේ. සහ දැන් සුරේෂ් මහත්මයා දැන් ඔබතුමාට මතු කරපු කාරණාව තරුණයෝ මේකෙන් ඈත් වෙනවා කියලා කිව්වට තරුණයෝ නොදන්න කාරණාවක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතයේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම විශේෂ අවස්ථාවලදී ජ්‍යොතිෂ කියන එක ඉතාම හොඳින් බලපානවා නේද? අනිවාර්යයෙන්ම මහත්මයා දැන්
ආදි කාලේ මිනිස්සු ඉඳුල් කටගෑමේ ඉඳුල් කටගෑමේ පටන් ගන්න දිනේම තමන්ගේ හිස කෙසේ අයින් කරන දිනේ පවාම මුලින්ම ජ්‍යොතිෂය තමයි උපකාරී කරගත්තේ. එතකොට කොණ්ඩේ යන්නේ නැහැ. ආහාරවල අජීර්ණතා ඇති වුන්නේ නැහැ. ඒ වගේ ලෙඩ දුක් සීනි දියවැඩියා කොලෙස්ටරෝල් ඔය කිසිම දෙයක් ඇති වෙන්න තිබ්බේ නැහැ. ඒතකොට ඒ කාලවකවානු ඒ නැකස්සාත්සානු ඒ වැඩ ටික කරා. දැන් ඉන්න තරුණ පරම්පරාවට වෙලා තින්නේ මේ කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. මේ කිසිම දෙයක මූලාරම්භයක් දන්නේ නැහැ. තමන් ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඒ ව්‍යාපාර කටයුත්තට තමන්ගේ ග්‍රහචාරය ගැලපෙනවද? තමන්ට අවශ්‍ය රැකියාවද මම මේ කරන්නේ? තමන්ට අවශ්‍ය කාන්තාවද මම මේ ආශ්‍රය කරන්නේ? තේරුණාද? එතකොට තමන්ගේ තරුණිය තමන්ට අවශ්‍ය කෙනෙක් නැද්ද මේ? ඒ වගේ කිසිම දෙයක් හොයන්න නැතුව බලන්න ඔබතුමා කොච්චර අමාරු වෙනවද කියලා. අද සංකීර්ණ සමාජයක් තියෙන්නේ. යන හැමතැනම එක්ක ප්‍රශ්නයක්. හැම පවුලකම ප්‍රශ්නයක්. තමන්ගේ බිරිඳ පිළිබඳව නැත්නම් දරුවන් පිළිබඳව මේ කිසිම කෙනෙක් හිතාමතා තමන්ගේ ජීවිත මේ විදිහට හදාගත්තොත් කවදාවත් මේ දේ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මේ ඇත්ත පිළිගන්න තැනකදී මේ ඇස්ට්‍රොලොජි මේක නැහැ. ඒ කියන්නේ මිනිස්සු බොරු කරනවා කියලා හැමතැනම කියනවා. ඒ බොරුව ඉස්මතු වෙලා ඇත්ත පස්සට ගිහින් තියෙන ඉඳ තමයි මේක වෙලා තියෙන්නේ. නැත්නම් ඔබතුමාලා අපි හැමෝම මේ කතා කරන ජ්‍යොතිෂ වේදය වසර 5000ක විද්‍යාවක්. ඒ විද්‍යාවටත් එහා ගිහිල්ලා තියෙනවා. තාරකාවන් සොයාගත්තා. දැන් අද සොයාගන්න දේවල් අපි වසර 5000කට ඉස්සරලා සොයාගෙන ඉවරයි. ඒතර මේ හැමදේම තියෙන මේ පලාපලේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනවා කියලා කියපු මේ විද්‍යාව අද අවිද්‍යාව බවට පත් කරන මේක මිත්‍යාව මේක බොරුවක් කියන තරමට සංකීර්ණ වෙලා තියෙන්නේ අපි හරියට මේක නොකරපු හින්දා. ඒක අදින් පස්සේ ආරෙන්න මේක මේ ඇස්ට්‍රොලොජි සෙන්ටර් එක අපි යොදාගමු මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න. අපේ කතාබහ කරමින් ඉන්නේ ගුප්තකර්ම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාඥ සුරේෂ් හැන්නදිගේ මහත්මයාත් එක්ක. දැන් අද දවසින් ආරම්භ වන සෙත්මින ඇස්ට්‍රොලොජි සෙන්ටර් YouTube නාලිකාව හරහා අද ඉඳන් ඉදිරියට ඔබට ජ්‍යොතිෂ පිළිබඳ ඉතාම ක්‍රමානුකූල ඉතාම වැදගත් දැනුම බෙදා දෙන්න අපි සූදානම්. එහි ආරම්භක අවස්ථාව තමයි අපි අද දවසේ කතාබහ කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි කිව්වා මේ ජ්‍යොතිෂය ඔබට වැදගත් වෙන්නේ කොහොමද? සුරේෂ් මහත්මයා මතු කරපු කාරණාව තමයි දැන් තරුණයෝ යම් තාක් දුරට මේ පිළිබඳව තියෙන උනන්දුවෙන් ඈත් වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ට සුරේෂ් මහත්මයා අපි හඳුන්වලා දෙන්න ඕන. නැත්නම් ඔවුන්ට ඒත්තු ගන්නන්න ඕන කාරණාවක් තමයි මේ විශ්වයේ තියෙන ග්‍රහතාරකා අපේ ජීවිතවලට යම් විද්‍යානුකූල බලපෑමක් කරනවා නේද? ඒක තමයි. අනිවාර්යෙන් පුතේ අපි දැන් අම්ල මහත්මයා අපි මේ යන ගමනේදී අපිට තේරෙන්න ඕනේ අපේ ජීවිතේ එකපාරටම වෙනස්කම් වලට ලක් වෙනවා. අපි අද ඉන්න තැන නෙමෙයි හෙට ඉන්නේ. සාමාන්‍යයෙන් අපි අදින ඇඳුම අපි පාවිච්චි කරන හැම දෙයක්ම ඒක ශරණකයෙන් වෙනස්කම් වලට ලක් වෙනවා. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ මේක විශ්වයත් එක්ක සම්බන්ධ කරදෙනවා. තේරුණාද? සමහර විට අපිට ආශ්‍රය කරන්න ලැබෙන මිනිස්සු වෙනස් වෙනවා, මිත්‍රයෝ අයින් වෙනවා. අපි දවසින් දවස අලුත් රටාවකට යනවා. මේ අලුත් රටාව තේරුම් ගන්නකොට මේ ජ්‍යොතිෂය පිළිබඳ ඇහුම්කන් දෙනවා නම් අපේ තරුණ පරම්පරාව ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ අනාගතේ කොහොමද වෙන්නේ කියන එක අපෙන් අහගන්න පුළුවන්. අපෙන් අහගෙන මේ අනාගතයේදී ඔයාට මෙන්න මේ දේ වෙන්න තියෙනවා මේකට හරියට පාර කපා ගන්න කිව්වොත් ඒ දරුවෝ ඒක හරියට කරાવી. තේරෙනවද? නැතුව හෙට වාට අපලයි හෙට ඒ රාෂ්ටකයක් තියෙනවා ඔක හරියන්නේ නැහැ කකුල් දෙක කැල්ල පැත්තකට දාන්න වෙනවා. තේරුණාද? බයිසිකලේ පදින්න එපා ඔක අයින් වෙන්න ඕනේ. ඒකට පිළියමක් දෙන්නේ නැතුව ඒ දරුවන්ට මෙහෙම කරන්න ගත්තම ඒගොල්ලෝ හිතනවා මේක බොරුවක් කියලා. සුරේෂ් මහත්මයා දැන් වෙනස් වෙන කාලයක් තියෙනවානේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි කොහොමද සෙනසුරේ රාෂ්ටක කැල්ලපම හැමෝගෙම කකුල් කැඩෙන්නේ නැහැ. තේරුණාද? හැමෝගෙම අතපය කැඩෙන්නේ නැහැ. හැමෝගෙම විවාහ බින්දෙන්නේ නැහැ. ඒක ඒ දරුවාගේ ඒ කේන්දරය අනුව සිද්ධ වෙන කාරණාව අපි හරියට කියලා දෙන්න ඕනේ. ඒක වෙනස් කරන්නත් පුළුවන්කම තියෙනවානේ. ඒක වෙනස් කරන්නේ ජ්‍යොතිෂය හැදිලා තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන විදිය කියලා දෙන්නේ නැතුව මේක වෙනවා කියලා දරුවව ඍණාත්මක පැත්තට දැම්මොත් වෙන්නේ මේක නිකම්ම වැරිලා යන ශේෂ්ත්‍රයක් වෙනවා. සුරේෂ් මහත්මයා මතු කරපු කාරණාව ඇත්තටම දැන් තරුණයෝ එක්තරා අපි හිතමු නව පරම්පරාව ටිකක් මේකෙන් ඈත් වෙන්න එක් හේතුවක් වෙලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයේම ඉන්න අය සමහරවිට ඇත්තම කතා කරන අයත් ඉන්නවා යම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් Tamanගේ සුඛ විහරණය සඳහා යම් සාවද්‍ය දේවල් මතු කරන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ ඉහළට අරගෙන යන්න නම් නැත්නම් මේ ජ්‍යොතිෂ ගැන ලොකු උනන්දුවක් සමාජයේ ඇති කරන්න නම් අපි ඇත්තම මේකේ තියෙන හරි විද්‍යානුකූල බවම එළියට ගන්න ඕන නේද? අනිවාර්යයෙන් විද්‍යානුකූල එළියට ගන්න ඕනේ කියන්නේ මම අමිල මහත්මයා අපි හිතමුකෝ දැන් සමහරක් විට එක එල්ලයක් බලා ඉස්සරහට වෙන්න තියෙන දේක් බලලා මිනිස්සු නිකන් මේ බොරු පලාපල කියනවා. අපි කියමු දැන් ජනාධිපතිවරණයක් ගමුකෝ. ඔය තව ජ්‍යොතිෂවේදියෙක් කියනවා සජිත් ජනාධිපති වෙනවා කියලා. තව කෙනෙක් කියනවා අnder මහත්තයා ජනාධිපති වෙනවා කියලා. ඒතර සජිත් ජනාධිපති වෙනවා කියපු කට්ටියට මොකද වෙන්නේ? ඒතර ඒක එතකොට බොරුවක් වෙනවා. ඒ කියන්නේ ඉස්සරහා තියෙන දෙයක් දිහා බලාගෙන හරියට හොයලා බලන්න නැතුව පලාපල විස්තරයක් කියන්න අරගයි. ඒක පුද්ගලිකවත් බලපානවා. දැන් මං කිව්වොත් අම්ලි මහත්මයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒකේ ප්‍රශ්නේ මොන විදිහටද බලපාන්නේ කියන එක පෞද්ගලිකව තේරුම් කරලා දෙන්න ඕනේ. මේක තාමත් පෞද්ගලික
ජ්‍යොතිෂය කියන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තමන්ගේ කතාව ජීවිත කතාව මේ ලියලා තියෙන මේ කොට තුලයි. ඒතර මේ ජීවිත කතාව කොටස් වලට අරගෙන පෙන්නලා දෙන එක තමයි අපි හරියාකාරව කරන්න ඕනේ. නැති වුණොත් වෙන්නේ මේක දවසින් දවස බලපල්ලට යන එක. ඒක නැති කරන්න ඒක අයින් කරන්න තමයි මම පාරම්පරිකව එන ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් මම මේක අලුත් ක්‍රමයකට හදලා මේ ඇස්ට්‍රොලොජි සෙන්ටර් එක ආරම්භ කරන්නේ. ඒතර මේකෙදී හැමෝටම බලා ගන්න පුළුවන් ඇත්ත කතාව. තමන් පෞද්ගලිකව මාව හමු වුණොත් දැනගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ ඉස්සරහට යන ඇත්ත කතාව. ඒක තමයි මම මේ හැමෝටම කියලා දෙන්නේ. දැන් මේ ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රයේ යම් පසුබෑමක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි නැවතත් ඒක නගා සිටවන්න ඕන, හරි මාවතට ගේන්න ඕන. ඒ නිසාම තමයි මේ YouTube නාලිකාව ආරම්භ වෙන්නේ සෙත්මින ඇස්ට්‍රොලොජි සෙන්ටර් නමින්. මේ ජ්‍යොතිෂය තියෙන නිවැරදි බව ඇත්ත ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අද දවසේ ඉඳලා අපි කටයුතු කරන්නේ. මූලික තැන ඉඳලා මේ ජ්‍යොතිෂයේ අපි ඉදිරියට පෙළින් පෙළට කතා කරගෙන ඉන්න සූදානම්. ඇත්තටම දැන් කෙනෙක්ගේ ජීවිතේ අර මේ සුරේෂ් මහත්තයා කියපු කාරණාවක් තමයි බොහෝ අය අනාවැකි කියවලා අපලයි කියලා කියනවා. හැබැයි මේ අපල බව නැති කරලා සාර්ථක කරගන්න, සුබ කරගන්නත් ජ්‍යොතිෂයේ විවිධ ක්‍රමවේද තියෙනවා නේද? අනිවාර්යයෙන්ම. මොකද අපි විවිධ ක්‍රම මාර්ගයෙන් තමන්ගේ මේක මානසික ගැටලුවක් නෙමෙයි නේද? තමන්ට අපලයක් කියලා අපි ඔබතුමාට දැන් මම කිව්වොත් ඒක ඔබතුමාගේ මනසට වදිනවා. මේක ඉවර කරගන්න ක්‍රමයක්, මේක හදාගන්න ක්‍රමයක් කිව්වේ නැති වුණොත් ඒ අවුරුදු දෙකමාරම ඔබතුමාට වද වෙනවා. අනේ මට මේ දේ කිව්වා නේද? මේ දේ මට වෙනවා කියලා සිද්ධ වෙනවා කියලා. මේක වළක්වන ක්‍රමයේ අපි කියලා දෙන්න ඕනේ. තේරුණාද? අපි මේක වළක්වන ක්‍රමයේ කියලා නොදී අපල පිළිබඳව දරුවෝ දැනුවත් කරන්න ගියොත් දරුවෝ මේකෙන් ඈත් වෙනවා මිසක් මේකට ලං වෙන්නේ නැහැ. මොකද මම කිව්වොත් කකුල කැඩෙන්න තියෙනවා කියලා ඒ දරුවෝගේ අතප්පයක් කැල්ල ගෙදර හිටියොත් අර බොරුනේ කිව්වේ කකුල්නේ කැඩෙන්න තිබ්බ කියනවනේ. අන්න ඒක නැති කරලා අපි හිතන්නට ඕනේ මේ තරුණ පරම්පරාවටත් ඉදිරි අනාගතයේ උපදින හැම දරුවෙක්ටම හරියාකාර කේන්දරයක් හදලා දෙන්නට ඕනේ. අන්න ඒ කේන්දරය හදලා දෙන්න පිළිබඳව හරියාකාර දැනුම තියෙන ජ්‍යොතිෂවිදින් ඉන්නවා ලංකාවේ. ඒ ඉන්න ලංකාවේ ඉන්න අල්පයක් අතර හොඳ කෙනෙක් තෝරගෙන ඒ ගමන ගියා නම් මේ ජීවිත ගොඩක් සුඛිතමුදිත වෙනවා. ජීවිතයේ දැන් වැරදි අඩුපාඩුම පෙන්නලා දෙනවට වඩා ඔබේ ජීවිතයේ යහපත් මාවත තෝරගන්න විදිහ ජ්‍යොතිෂයට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒක සමහර හේතු නිසා ඒක එහෙම නොවුන වෙන්න පුළුවන්. හැබැයි අද සිට සුරේෂ් හැන්නදිගේ මහත්මයා සූදානමින් ඉන්නවා කොහොමද නිවැරදිව මේ ජ්‍යොතිෂ පිළිබඳ දැනුම අපේ ජීවිතේ ජයග්‍රහණයට, සාර්ථකත්වයට, යහපතට යොදාගන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන්න. මේක ටිකක් වෙනස් විදිහේ වැඩසටහන් මාලාවක් වේවි. ඒ නිසා ජ්‍යොතිෂ පිළිබඳව උනන්දුවෙන් අහන්න, ඇත්ත දැනගන්න කැමති ඔබට මේක හොඳ අවස්ථාවක් වේවි. අපි ආරාධනා කරමු සුරේෂ් මහත්මයා රැඳිලා ඉන්න කියලා අපිත් එක්කම නේද? හරිවයි. මම ඔබතුමාලා හැමෝටම කියනවා. මේකට දාන්න පුළුවන් කොමන්ට්ස් එකක් ඔබතුමාලා දාන්න පුළුවන්. බැලලා වුණත් දාන්න පුළුවන්. ඕනම දෙයක් විවේචනයේ ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේක තර්කානුකූල වෙන්න ඕනේ. Taman දෙයක් නොදැන කතා කරන්න බෑ. සමහර ජ්‍යොතිෂවිදී ඉන්නවා. දැන් මම මේ පලාපල වලට බැන්නනේ. ඒතකොට සමහර ජ්‍යොතිෂී එක එක ප්‍රශ්න මේකට ඇති කරන්න පුළුවන්. එහෙම ඇති කරනවා නම් ඒක නිවැරදිව තර්කානුකූල දෙයක් වෙන්න ඕනේ. මොකද අවුරුදු එකක් වගේ අවුරුදු කාලෙට පෙන්නලා පස්සේ ඒක අතරලා ආයෙත් ඊළඟ අවුරුද්දේ එන්න බෑ. මම ඒ කතාව පස්සේ ඔබතුමාලාට කියන්නම්. එන අවුරුදු එකක් කිට්ටු වෙනකොට මිනිස්සුගේ මනස අවුල් කරලා දැම්මනේ. ආයෙත් ලබන අවුරුද්දේ ඒක කරන්න බෑ. ඒක නිසා තර්කානුකූලව කියලා ඕනම ප්‍රශ්නයක් අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන් මේ නාලිකාව හරහා. ඒ වගේම මේකේ ඉන්න දරුවන්ට මම මේක බලන හැම කෙනෙක්ටම විදේශගතව ඉන්න අයටත් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම කියනවා හරියාකාරව තමන්ගේ කේන්දරේ මම කියන්නේ මගෙම බලන්න ඕනේ කියන එක. පෞද්ගලිකව තමන්ගේ කේන්දරේ බලන එක තමයි ජීවිතේ ගෙනියන්න පුළුවන් හොඳම ක්‍රමය. ඉතින් ඔන්න අද දවසේ අපි අලුත් ආරම්භයක් ලබා ගත්තා සෙත්මින ඇස්ට්‍රොලොජි සෙන්ටර්. මේ YouTube නාලිකාව හරහා ජ්‍යොතිෂ පිළිබඳ නිවැරදි තර්කානුකූල විද්‍යානුකූල දැනුම අද දවසේ ඉඳලා ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. මේ ශාස්ත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් තියෙන මේ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරලා තියෙන গুপ্ত කර්ම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාඥ සුරේෂ් හැන්නදිගේ මහත්මයා සමග තමයි අපි මේ වැඩසටහන් මාලාව මේ YouTube නාලිකාව හරහා ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබතුමාට සමුදෙනවා අද දවසට ආයුබෝවන් කියලා. අපි ආයෙත් වැඩසටහනකින් හමුවන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්.